තෙරුවන් සරණයි විශ්වයේ හෙළ රහස පිළිබඳව අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම ගුරුකම් පිළිබඳව ඒ වගේම හෙදකම් පිළිබඳව වෙදකම් පිළිබඳව නිවැරදිව ගුරුකමක් වෙදකමක් නිවැරදිව කරගන්න පුළුවන් ක්‍රම ඒ වගේම මේ වෙදකම නිවැරදිවම සිද්ධ කරගෙන හැම කෙනෙකුටම ශාන්තිය උදා කරගන්නට ඒ වගේම ගුරුකම් විශේෂයෙන්ම වශී ගුරුකම් ඒ වගේම ලෙඩ දුක් වලට ඇතිවන බාධක කරදර දුක්ඛම් කටළු දුරු කරගන්නට අපිට පැරණි ගුරුකම් ආරක්ෂා කරගෙන ආපු වෙද මහත්මයෙක් එක්කයි අපි අද මේ විශ්වයේ හෙළ රහස පිළිබඳව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අද අපි මේ සාකච්ඡාවට ආරාධනා කළේ අප රටේ ඉතාමත්ම දක්ෂ ඒ වගේම ගුරුකම් ශාස්ත්‍රයේ පිළිබඳව හසල දැනුමක් තිබෙන ඒ වගේම බොරුවෙන් තොර අවංකවම කටයුතු සිද්ධ කරන ඕනම කෙනෙක් කවුරු හරි කතා කළොත් ඒ දුකේදී පිහිට වෙන ගිහිල්ලා නිවසටම ගිහිල්ලා පිළිසරණ වෙන උදව් කරන ඒ ගුරුකම් පිළිබඳව මනා දැනුමක් තිබෙන වෙද මහත්තයෙක් තමයි අපි අද මේ සාකච්ඡාවට ආරාධනා කළේ. ඒ තමයි අපේ කරුණාරත්න වෙද මහත්මයා. අපි ආයුබෝවන් කියලා පිළිගන්නවා. තෙරුවන් සරණයි අපේ වෙද මහත්තයා ආයුබෝවන්. ආයුබෝවන්. හොඳයි. එතකොට අපි අද වෙද මහත්තයා කතා කරන්නේ විශේෂයෙන්ම ගුරුකම් ශාස්ත්‍රයේ පිළිබඳව. දැන් පැරණු අතීතයේ පැරණු මේ ගුරුකම් ශාස්ත්‍රය බොහෝම අර පිරිමැස්මෙන් තමයි ආරක්ෂා කරගෙන ආවේ. මේ ශාස්ත්‍රය හරියට කළොත් නිවැරදිව කළොත් ඒකේ නිසි ප්‍රතිඵල තිබෙනවා. දැන් වෙද මහත්මයාගෙන් මම පළවෙනිම කාරණේ අහන්නේ මේ ගුරුකම් ශාස්ත්‍රයේ පිළිබඳව. මේ ගුරුකම් කියන්නේ මොනවද? පළවෙනිම ප්‍රශ්නේ. මේ ගුරුකමක් කරනවා කියන්නේ අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් වශී ගුරුකමක්. ඒ වගේ දෙයක් අපි කොහොමද සිද්ධ කරලා දෙන්නේ කාට හරි ඌමනාව ඕන තරම් අය ඉන්නවා ලෝකේ. ඒ වගේ ගුරුකමක් කොහොමද කරලා දෙන්නේ? මේකයි අපේ මහත්තයා. දැන් අපේ මහත්තයා මගෙන් අහන්නේ වශී ගුරුකමක් කරගන්නේ කොහොමද කියන එක. ඔව්. මෙහෙමයි අපේ මහත්තයා මේ වශී ගුරුකමක් කරගන්නවා කියන්නේ මේ හිත් දෙක. දෙපැත්තක තියෙන හිත් දෙකක් එකට ලං කිරීමේ කාර්යයක්. ඒක බොහොම වැරෑරුම් කාර්යයක්. නමුත් මේ සමහර මේ ඔය කපු මහත්තුරු ගුරුන් වහන්සේලා මම දැකලා තියෙනවා දවස් දෙකකින් දවස් තුනින් පැය තුනින් ඔන්නෝම මේ ගෙන්නලා දෙනවා කියලා. නමුත් මගේ දැනීමේ හැටියට අපේ මහත්තයා එහෙම කරන්න බෑ. මේක මේ විශ්වයේ තියෙන දෙයක්. ඔය අපි මේ හිත් දෙපැත්තක තියෙන හිත් දෙකක් එකට ලං කරන්න අනිවාර්යෙන්ම දින 7ක් නම් යනවාම. ඒ නිසා දින 7න් මෙහා ඒ හිත් දෙක අපිට මේ මෙල්ල කරගන්න බෑ. ඒක සෑහෙන වෙහෙසක් වෙලා තමයි මේ වශී ගුරුකම කරන්න ඕන. ඉතින් ඕනම කෙනෙකුට එහෙම වශී ගුරුකමක් කරගන්න අවශ්‍යතාවය තියෙනවා නම් මාව මුණ ගැහිලා නැත්නම් මගේ දුරකථන අන්තයට කතා කරලා ඒක පැහැදිලි කරගන්න පුළුවන් ඕනම කෙනෙකුට අපේ මහත්තයා. ඔව්. එතකොට අපේ කරුණාරත්න වෙද මහත්තයා දැන් ගොඩාක් අය අපේ ගුරුකම් කරන ගුරුන්වහන්සේලාට කතා කරලා මේ පැයෙන් දෙකෙන් ඒ වගේම දුරකථනයෙන් පවා
මේ වශී ගුරුකම් වශී බන්ධන කරන්න පුළුවන් කියලා අභියෝග කරනවා. අභියෝග කරනවා. එතකොට එහෙම අභියෝග කරන්න එතන සත්‍යතාවයක් තියෙනවද? නැත්තම් ඇත්තටම වශී බන්ධනයක් මේ ගුරුකමක් කරන්න දැන් ඔබතුමා කිව්වා වගේ දින 7ක් දින 21ක් පිළිබඳව කිව්වා. ඇත්තටම එවන් කාලේ පරාසයක් ගත වෙනවද? ඒ වශී ගුරුකමක් කරන අදාළ පුද්ගලයාගේ යම් දෙයක් අවශ්‍ය කරනවද? නැත්තම් ඒ පුද්ගලයාගේ ෆොටෝ එකක් ඕනේද? නැත්තම් ශරීරයෙන් යම්සි ඇඳුමක් පැළඳුමක් මොකක් හරි ඕනේද? මොන හරි දෙයක් අවශ්‍ය කරනවද මේ වගේ කටයුත්තක් මේ වශී ගුරුකමක් කරගන්න? මෙහෙමයි අපේ මහත්තයා. බොහොම පැහැදිලි මේ ප්‍රශ්නයක් මට අපේ මහත්තයා මේ කිව්වේ මේ වශී ගුරුකමක් ඒ ෆොටෝ එකෙන් ඔන්ලයින් මගින් එහෙම කරගන්න අමාරුයි. ඔය නාම වශී කියලා එකක් තියෙනවා. මොකද අර නාමේ අකුරක් අරගෙන ඉන්න පංචස්තර යොදලා එහෙම වශීයක් කරනවා. ඒක 100ක් කරොත් එකක් හෝ දෙකක් තමයි හරියන්නේ. ඒ හැම දෙනාටම මේක හරියන්නේ නැහැ. ඉතින් වශී ගුරුකමක් කරනවා නම් අනිවාර්යෙන්ම එයා පාවිච්චි කරපු දෙයක් හෝ නැත්නම් එයාගේ ශරීරයෙන් ලේ බින්දුවක් හෝ නැත්නම් ඔය කෙස් ගහක් හෝ නියපොත්තක් හෝ අන්න ඒ වගේ දෙයක් අවශ්‍ය කරනවා. ඔව්. අවශ්‍ය කරනවා ඒ මේ ගත්තාම ඒක අනිවාර්යයෙන් දින 7ක් දින 7න් එහා පැත්ත මේක සාර්ථක වෙන්න යනවා අපේ මහත්තයා. එතකොට දැන් අපේ ලංකාවේ අයට නම් ඔබතුමා ඇවිල්ලා හරි හමු වෙන්න පුළුවන්. නැත්නම් ඔබතුමා ඕන වෙලාවක කැමති දුරකථනයකින් කතා කළාම ලංකාවේ කවුරු හරි ඉන්නවා නම් ඒ ඕනම තැනකට ගිහිල්ලා ඒ අදාළ කෙනාගේ ඒ කටයුතු සිද්ධ කරලා දෙන්න. දැන් විදේශ අය ඉන්නවා ගොඩක්. විදේශගත වෙලා ඉන්න අයට ගොඩාක් ගැටලු තියෙනවා. ගෙවල් දොරවල් වල ප්‍රශ්න තියෙනවා. හදු නියම් ප්‍රශ්න තියෙනවා. ඒ වගේම ගෙවල් වල දෝෂ තියෙනවා. මේ වගේම වශී ගුරුකම් කරගන්න අවශ්‍යතාවයන් තියෙනවා. දැන් මේ පුද්ගලයන්ට එන්න බෑනේ. එතකොට මුණ ගැහෙන්න ක්‍රමයක් නැහැ. ඒතකොට ඒ වගේ කෙනෙකුට ඔබතුමා කොහොමද මේ වශී බන්ධනයක් මේ කටයුත්තක් සිද්ධ කරලා දෙන්නේ? මෙහෙමයි අපේ මහත්තයා. ඒක බොහොම බැලෑරුම් ප්‍රශ්නයක්. මේ පිටරට ඉන්න කෙනෙකුට යම්කිසි වශී සම්බන්ධව යමක් කරගන්න වුණොත් දැන් අපි මෙහි ලංකාවේ ඉන්න දෙන්නෙකුට අපි එහෙම වශී ගුරුකමක් දවසෙන් කරනවා නම් පිටරට ඉන්න කෙනෙකුට දවස් 3ක කාලයක් යනවා. ඔව්. අනික ඒ ගුරුකම කරනකොට ඒ පිටරට ඉන්න කෙනාගේ කටහඬ අපිට මේ ගුරුකමට අවශ්‍ය කරනවා. අපි ගුරුකම කරන ඒ දිෂ්ටි කරන වෙලාවට එයාගේ ඔන්ලයින් මගින් එයාගේ කටහඬ අපි මේ අර අපේ මේ මල්බුලක් තටුවට ගන්නවා. එහෙම තමයි අපි පිටරට ඉන්න කෙනෙකුට යම්කිසි වශී ගුරුකමක් කරන්නේ. නැත්තම් එහෙම එච්චර සාර්ථක වෙන්නේ නමුත් මේ දින 21කින් අපි දින 21කින් අපි මේක සාර්ථක වුණත් පිටරට ඉන්න කෙනෙකුට මාස 3ක් විතර යනවා. ඔව්. ඒතර ඔබතුමා වෙද මහත්මියෙක් වශයෙන්ුත් කටයුතු කරනවා. ඒතර වෙදකම පිළිබඳව කිව්වොත් ඔබ එක පැත්තක් එක ශාස්ත්‍රයක් පිළිබඳව තමයි ඔබ වෙදකම පිළිබඳව දන්නේ. ඒ කටයුත්ත නිවැරදිවම සිද්ධ කරන මොන වගේ වෙදකමක්ද කරුණාරත්න වෙද මහත්මයා ඔබතුමා සිද්ධ කරන්නේ? මම සිද්ධ කරන්නේ මේ ඉරුවරාදී. එතකොට රක්ත වාතය. ඔය පොතු කබර ඔන්න ඔය අංග තුනට මම ප්‍රතිකාර කරනවා. ඕනම කෙනෙකුට දැන් මේ කටයුතු කරන්න මේ පුළුවන්කම තියෙනවා. දැන් ඔය වෙදකම් ශාස්ත්‍රය දන්න අය ඉතින් විශේෂයෙන්ම අපි ආරාධනාවක් කරනවා මේ ඒ පොදු කබර වලට ඒ වගේම අපේ වෙද මහත්තයා කිව්ව කාරණා ඒ විදිහට සූපත් කරලා දෙන්න පුළුවන්කම වෙද මහත්තයාට තියෙනවා. ඊළඟට වෙද මහත්තයා ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් ඔබතුමා වශී ගුරුකම් කරනවා. එතකොට වෙදකම කරනවා. ඒ හැම දෙයක්ම සිද්ධ කරන්නේ බොහොම සත්භාවයෙන්. ඒක ඔබතුමා දන්න අය මේ ලංකාවේ ඉන්න හැම කෙනෙක්ම දන්න කාරණයක්. ඔබතුමා
මේ අන්තර්ජාලයට සමාජයට ගොඩක් සැඟවිලා ඉන්න කෙනෙක්. බොහොම සැඟවිලා තමයි ඔබතුමා ඉන්නේ. නමුත් බොහොම දක්ෂ මේ කටයුතු සිද්ධ කරන මහත්මයෙක් හැටියට අපි කරුණාරත්න වෙද මහත්තයා හඳුන්වන්නේ. ඔබතුමා වෙදකම වගේම ගුරුකම වගේම සිද්ධ කරන කාර්යයක් තමයි අපි අහලා තියෙන්නේ නක්ෂත්‍රය පිළිබඳව. දැන් නක්ෂත්‍ර කටයුතු කරගන්න ගොඩක් අය බලාපොරොත්තු වෙනවා. ඒක දැන් ගොඩාක් අයට අදහනක් බලා ගන්න, වෙලාවක් බලා ගන්න. එතකොට ඒ කටයුතු සිද්ධ කරන්නේ කොහොමද? මෙමය අපේ මහත්තයා. ඒක නම් දැන් සාමාන්‍යයෙන් මට ඔන්ලයින් මගින් ඒ කේන්දරය දැම්මොත් මට ඒක බලලා ඒකේට පිළිතුරු ඔන්ලයින් මගින් යවන්න පුළුවන්. ඕන කෙනෙකුට ඇවිල්ලා මාව හම්බෙලා ඒ වෙලාව බලාගෙන ඒකේ මේ පලාපල දැනගෙන යන්න පුළුවන්. ඒකට ඒවට අවශ්‍ය කරන සාන්ති කර්ම, බෝධි පූජා ඒ සියල්ලක්ම මා විසින් කරලා දෙන්නත් පුළුවන්. ඒ අන්තර දැමීම, සාන්ති කර්ම කිරීම, දේව පූජා තැබීම ඒ සියල්ලක්ම මා විසින් කරලා දෙන්න මට හැකියාව තිබෙනවා. දැන් ඔබතුමාට කවුරු හරි කතා කළොත් මේ දැන් එන්න බැරි අය ඉන්නවනේ. දැන් ඒ වගේ ගෙදරක ආරක්ෂාවක් කරන, ශාන්ති කර්මයක් කරගන්න, ගෙවල් ආරක්ෂාවක් කරගන්න. ඒතර ඒ වගේ කටයුත්තක් කරගන්න ඔබතුමාට කතා කළොත් ඕනම අවස්ථාවක දිනයක් වෙන් කරගෙන ඔබතුමා ස්ථානට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් කටයුතු සිද්ධ කරනවා. මේ එතකොට වෙද මහත්තයා සම්බන්ධ කරගන්න ගොඩාක් දෙනෙක් මේ ලෝකේ ඉන්න මිනිස්සු, ලංකාවේ ඉන්න අය බලාපොරොත්තු වෙනවා. ඒතර ඒගොල්ලෝ සම්බන්ධ කරගන්න විශේෂයෙන් අපේ කරුණාරත්න වෙද මහත්මයාගේ දුරකථන අංකය තමයි 074 341 2256. මේක WhatsApp ඔස්සේ කතා කරන්න පුළුවන්. ඊළඟට ලංකාවේ ඉන්න කෙනෙකුට නෝමල් මේ දුරකථනයෙන් කතා කරලා වෙද මහත්මයා සම්බන්ධ කරගන්න පුළුවන්. ලෝකේ ඉන්න හැම කෙනෙකුටම තිබෙන ඒ දුක්ඛම් කටළු, වේදනා, ඒ හැම දෙයක්ම මේ වෙද මහත්මයා සමග පෞද්ගලිකවම කතා කරන්න පුළුවන්. බොහොම කරුණාවන්ත වෙද මහත්මියේ විශ්වයේ හෙළ රහස. මේ වෙද මහත්මයාගේ වෙද මැදුර මේ ස්ථානයේ තිබෙන්නේ මාකොළ ගුණරත්න මාවතේ ගිහිල්ලා ගජබා මාවතේ මීටර් 50ක් විතර යනකොට මෙතුමාගේ කාර්යාලය තියෙනවා. එතන දැන් කොළඹ අවට ඉන්න කෙනෙකුට පුළුවන්කම තියෙනවා කිරිබත්ගොඩ නගරයට ඇවිදින්න කිරිබත්ගොඩ ටවුන් එකෙන් 380 කඩුවෙල බස් එකේ නැගලා මාකොළ කෙසෙල් පඳුර හන්දියෙන් බැස ගන්න. එතනින් ඇව්වහම මේ ඕනම කෙනෙක් දන්නවා කරුණාරත්න වෙද මහත්මයා කියන්නේ කවුද? ඒ වෙද මැදුර තියෙන්නේ කොහෙද? ගුණරත්න මාවත තියෙන්නේ කොහෙද කියලා කවුරුත් ඇව්වහම එතනින් කියනවා. ඒතකොට ඒ වගේම තමයි ලෝකේ ඉන්න ඕනම කෙනෙකුට මම පෙර සඳහන් කළ දුරකථන අංකයට කතා කරලා ඔබතුමාලාට වෙන්න ඕනේ කාර්යයන් වශී බන්ධනද, වශී ගුරුකන්ද, තරහ වෙච්ච කෙනෙක් යාළු කරගන්නද, ඒ හැම දෙයක්ම මේ වෙද මහත්මයා හරහා පෞද්ගලිකවම සිද්ධ කරගන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා වෙද මහත්මයා අපේ සාකච්ඡාවට පැමිණීම පිළිබඳව මේ පැරණි හෙළ වෙදකම්, හෙළ ගුරුකම් පිළිබඳව මේ ලෝකයට තවත් දායාද කර දෙන්න, මේකෙන් ප්‍රයෝජනයක් අනිත් අය ලබා දෙන්න උත්සාහවන්ත වීම පිළිබඳව අපි බෙහෙවින්ම සන්තෝෂ භාවයට පත් වෙනවා. ඉතින් විශ්වයේ හෙළ රහස යනුවෙන් මෙතුමාගේ කාර්යාලයේ නම තිබෙන්නේ, මෙතුමාගේ සම්පූර්ණ නම කරුණාරත්න වෙද මහත්මයා. ඉතින් මම නම් සඳහන් කළ ඒ දුරකථන අංකයට කතා කරලා මේ වෙද මහත්මයා සම්බන්ධ කරගන්න පුළුවන්. බොහෝමත්ම ස්තුතියි අපේ සාකච්ඡාවට සම්බන්ධ වීම පිළිබඳව. තෙරුවන් සරණයි වෙද මහත්තයා. තෙරුවන් සරණයි.